පිනට ජනාධිපති වුණ රනිල් හා අගමැති දිනේස් 2022 මේ වගේ දළදා ප්‍රදර්ශනය පවත්වමු කියලා මහානායක හාමුදුරුවෝ හම්බ වෙන්න ගියා. හැබැයි මහානායක හාමුදුරුවෝ ඒකට ඉඩ දුන්නේ අරගලයක් තිබුණ කොරෝනාව රට බංකොලොත් වුණා මිනිසුන්ට කණ්ඩ බොණ්ඩ නැති වුණා. ඒ අතරේ දළදා ප්‍රදර්ශනයක් තියන්න යෝජනා කරේ මොකද කියලා නාහිමිවරු හිතන්න ඇති. අනුර සහෝදරයා ඡන්දයෙන් පත් වෙලා ජනාධිපති වුණාට පස්සේ මාස 6ක් වගේ කෙටි කාලයක් තුල රට ස්ථාවරත්වයට යන බව දක්නට ලැබෙනවා. මේ අතර ජනාධිපති සහෝදරයා දළදා ප්‍රදර්ශනයක් තියන්න ඕන කියලා කල්පනා කරලා මහානායක හාමුදුරුවන්ගෙන් අවසර ඉල්ලුවා. උන්වහන්සේලාත් ඒ යෝජනාවට කැමැත්ත ප්‍රකාශ කළා. ඒ අනුව දළදා වන්දනාවට තමයි මේ පෝලිම. හැබැයි මේ පෝලිමේ ඉන්න මිනිස්සු කලින් පෝලිම් වල වගේ වෛරයෙන්, ද්වේෂයෙන් රටට සාප කර කර පාලකයන්ට සාප කර කර දුකින් අඬා ඉන්න පෝලිමක් නෙවෙයි. සතුටෙන් සද්ධාවෙන් දවස් 2-3ක් වුණත් පවුල් පිටින් ඇවිල්ලා ඉන්න සතුටු පෝලිම, පින් පෝලිම. මීට අවුරුදු 16කට කලිනුත් මේ වගේ දළදා ප්‍රදර්ශනයක් තිබුණා. හැබැයි දැන් ඉන්න අය මොනවා කිව්වත් ඒ කාලේ දළදා වන්දනාවට ආපු ජනතාවට පහසුකම් දෙන්න බැරුව සනීප ආරක්ෂක පහසුකම් නැතුව නියමිත දිනට වඩා දවස් 2ක් කලින් ප්‍රදර්ශනය අවසන් කරන්න සිද්ධ වුණා. මොකද නුවරට එන ජනතාව එයාලට හසුරුව ගන්න බැරි වුණා. පහසුකම් දෙන්න බැරි වුණා. දියවඩ නිලමේතුමා මාධ්‍යයට ප්‍රකාශ කළා දින 2ක් කලින් වහන බව. මේ තමයි දළදා මාලිගාවට යන ප්‍රධාන දොරටුව. එතකොට මේ තමයි ඔය VIP ගේට්ටුව කියලා මතභේදයක් යන තැන. හැබැයි මීට කලින් තිබ්බ ප්‍රදර්ශනවල නම් අම්මලා තාත්තලා නැන්දලා මාමලා ආච්චිලා සීයලා පුංචිලා මුළු නෑදෑ පරම්පරාවම ගම් පිටින් VIP විදිහට ගියා. VIP නෑ කිව්වට හැබැයි මගේ නම් අදහස ජනාධිපතිතුමාට කතානායක ඇමතිවරු ඊළඟට විදේශ තානාපතිවරු වගේ උසස් තනතුරු දරන අයට ඒ VIP පහසුකම් ලබා දිය යුතුයි. ඔයාලගේ අදහස මොකක්ද? මේ අවසන් වූ දළදා වන්දනාවේ සිදුවන විශේෂ දෙයක් තියෙනවා. ඒ තමයි පාරවල් සුද්ධ කරපු, කාන සුද්ධ කරපු, හවට පරිසරය පිරිසිදු කරන්න හිටපු ජනතාවට දළදා වන්දනා කිරීමට සඳහා අවසාන දිනයේ අවස්ථාවක් ලබා දීම. ඊයේ ඒ අවස්ථාව ඒ අයට ලැබුණා. ඉතින් ඊයෙන් දළදා වන්දනාව අවසන් වුණා 2025 වසරේ. හැබැයි අද දවසේ නුවරට ගිහින් බැලුවොත් තිබුණටත් වඩා හොඳට නුවර හරිම පිරිසුදු කරලා. හැබැයි ජනතාව අඩුයි දකින්න.
මුලින්ම දළදා වහන්සේ වඩා සිටුවට දැම්මා. සිටුවන් දළදා වහන්සේ වෙනුවෙන් නොයෙකුත් පූජා කරනවා. නවදක්ෂිත සමයේ දීනම් දළදා පෙරහරක් ඉදා පැවැති බව මහා වංශයේ සඳහන් වේ. ආනන්දයට හේතුවන්නා වූ දර්ශනීය නුවර දැව එවකට තිබුණු සිංගොල් නම් වෙල්යාය වෙනස් කොට මේ දර්ශනීය නුවර දැව දැවමත් රූප සංස්කෘතික මාර්ගය අපේ ජාතික